Awards 2025 nomination night එකත් එක තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් චාමරයි ඉන්නවා. අයිබෝනයි. බ්ලා 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 බ්ලා. මොකද්ද ඒ අමුතු හඳුන්වා දීම? අපි මේ චේතිය පුරුදු කරන දේවල් අපි පුතා පුරුදු කරන දේවල් ඔය. පුතත් එන්න පුතත් එන්න චේති පුතා ඉන්න බලාගෙන මෙහෙන. සුදුහාමිනිත් හිටියා කො සුදුහාමිනි? සුදුහාමිනි කම්කෝ. රයිට්. මේ ඉන්නේ අපේ ආදරණීය චේතිය පුතා. මේ සුදුහාමිනිත් එනවා මෙහෙ එන්න. නේද? අම්මි කම්කෝ. right this is my mom come අම්මත් එන්න කැලීන් පොපියුලර් අවෝඩ්ස් 2025 කියලා කිව්වට පස්සේ අනික් සම්මාන රාත්‍රීන් වගේ නෙමෙයි මේක ජනප්‍රියම මට්ටමේ අපි ජනතා ආදරය ඇත්තටම ලැබෙන අයට තමයි මේ සම්මාන ලැබෙන්නේ මම හිතනවා අයියත් ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා කියලා මේ ජනතාවගෙන් ලැබෙන අනේ බබා මට සම්මාන නම් ඕනේ නැහැ ඇත්තටම කැමතිත් නැහැ ගන්න සම්මාන මොකද මම සම්මාන ඔය මෛත්‍රිය පාරේ පය බෑගක් ඉන්නකෝ කොහොම සම්මාන ගිහිල්ලා මම සමාජය හැම්බෙලා තියෙන සම්මාන අම්බානක මං හිටියා අම්මට ධර්මදේශනාවක් කරන්න ආපු වෙලාවක මං හිටියා පාරේ අයියත් එක්ක නමුත් මේ වගේ දෙයක් කරන එක හොඳයි දැන් මට නොලැබුණත් වෙන කාටරි කමන්නේ මේක ලැබෙන්න ඕනේ එහෙම අගය කරන්නත් එපා දැන් නිකන් මේ ගායකව හිටියා කියලා අගය කරන්නත් තියෙන්න එපා ඒකට රෙස්පෙක්ට් ඔයාලගේ කම්පැනි එකට හැමෝම ආදරය කරන චරිතයක් චාමර රණවක අයියා ඉන්නවා මාත් එක්ක. ඉතින් මං හිතන්නේ අද දවස් හරි විශේෂ දවසක්. මාමා කියන්නලු. ඉතින් කැමති දැනගන්න අපි මුලින්ම කතා කරමු වේදිකාවේ හරි අපූර්වවට වේදිකාව හසුරවන චරිතයක්. හරිද? එහෙම කියන්නේ වේදිකාවේ එක තැනක ඉන්නේ නැහැ දැන් සාමාන්‍යයෙන් එක තැනක ඉන්නේ නැහැ හැමතැනම ගිහලා හසුරවන චරිතයක්. ඉතින් වෙනස් චරිතයක්. අද දවස ගැන මොකද හිතෙන්නේ? හොඳයි පුතේ හොඳයි ගොඩක් සතුටුයි ලස්සනට ඕගනයිස් කරලා තිනවා මම කැමති මේ කැරින්ලට කියන්න හරිම ලස්සනයි ඕගනයිසේෂන්ස් ඒ වගේම ඉතින් මේවා තියෙන්න ඕනේ ඉතින් අර මිනිසුන්ට මේ තව ඉන්න මේ ෆීල්ඩ් එකේ ඉහළට යන්න ආසාව තියෙනවනේ හරි දැන් පොඩ්ඩක් ඉන්න යන්න හදිස්සිද? මේ තතක් කරලා තියෙන මම හරි අන්තිම ප්‍රශ්නේ හරිද? දැන් වේදිකාවේ අපි දකින්න ඇඳුමත් නෙවෙයි අද හරි වෙනස් ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ මෙනුමක් කියන්නේ ඔයාලා ට්‍රැක් දානේ ඒක මේ වෙලට නැඳන් එනවනේ මේ වගේ ඇඳුමක්. ජොබ් එකට යනවා මේ වෙලට. ලැටර් යන්නේ මේ වගේ ඇඳුමක් අරගෙන. ඒ දැනගන්න බැරි දා. මේ වගේ අහන්න එපා ප්‍රශ්න. මේ වෙලට යනවා මේ වැදගත් තාලට එන්න ඕනේ. උසාවියට යනවා මේ විදිහට. හරි ඉතින් අපි විශ් කරනවා ওই විදිහටම තව තව ඉස්සරහට යන තව තව සම්මාන ලබා ගන්න කියලා thank you කතා බහට එකතු වෙලා පුතේ thank you සම්මාන නම් ඕනේ මේ කිව්වේ එන්න කිව්වේ ඉඳ දුන්නින්ද ගත්තා ඒක යනවා සම්මාන දිනවා සමාජයෙන් අම්බානක ආදරේ පොපියුලර් අවෝඩ්ස් 2025 සම්මාන රාත්‍රියත් එක්ක තමයි අපි අද දවසේ එකතු වෙන්නේ ඉතින් කෝ සුදුහාමිනිත් මෙතෙන්ට එන්න නේද දැන් කොහොමද චේතිය රජුරුව චේතිය රජාට එන්න කිව්වා උට එන්න බැලුවා ස්විමින් ක්ලාස් ගියා කියලා වෙන්න අමාරු කිව්වා ඒකට ටයර්ඩ් ලු යාට බලන්න බොර ටොක් දෙන්න දැන් right excellent singer male මේ නිර්දේශිත නාම අතරින් ඇත්තටම එක තැන විනාඩියක්වත් තියාගන්න බැරි මුළු වේදිකාවම පරිහරණය කරන හරි අවංකව කතා කරන කෙලින්ම කතා කරන අපි යට ආරාධනා කරමු මෙයා තමයි අනේ රත්තරම් මහත්තයෝ රත්තරම් පුතේ චාමර රණවක මේ දවස්වල ඒ ගීතය මුළු රටේම ගීතයක් බවට පත් වෙලා බොහොම අපූර්ව ගීතයක්. අහන්න නැති තැනක් නෑ. මම මේ ජීවිතේටම දැක්කයි ෆුල් කිට් එකකින් චාමර රණවක. චාමර සින්දු ගැන කියමු. අලුත් සින්දු කියලා කියමු පොඩි ගන්න. අනේ මේ හැමෝම බලන් ඉන්නේ එක වෙනුවෙන් නේද? එහෙම නේද? රයිට්. මේ දතක් ගලවලා තින්නේ යට. අම්මෝ. මේ පොඩ තපර දෙන්න. කොහෙට ආවත් මොනවා කළත් ප්‍රශ්න ගොඩක් අරගෙන ඉන්නේ. එක්ක දතක් ගලවලා එක්ක රෝගයක්ම බෑ. පොඩි ගන්න. දතින් නෙමෙයි සින්දු කියලා කටින්නේ. සුදුහාමිනේ මං ගලවලා දුදා සුදුහාමිනේ මේවට උත්තර බඳිනවද? එහෙනම් මෙහෙම කියන්නම්. අර කෑ ගහන්න එපයි. නෝමල් සින්දු කියන්න තාත්තලා කිව්වේ. ජන්ඩි පහට නොවෙන්දාට ගෙදර චන්ඩිකම් කළාට මගේ ලෝකේ රජ්ජුරුවෝ උඹයි තාත්තේ පැණි ඩිංගක් තොල්ල ගෑවට කඩමණ්ඩියේ ඇලුනාට මගේ ලෝකේ රජ්ජුරුවෝ උඹයි තාත්තේ මගේ ලෝකේ රජ්ජුරුවෝ උඹයි තාත්තේ thank you ගොඩක් ස්තුතියි
ඔහුගේ සින්දු අහලා බලන්න ඔබ. ඔහුගේම පද, ඔහුගේම තනු, ඔහුගේම හඬ සහ පුදුම සමහර ගීතවල යථාර්ථයක් තියෙනවා.